ඔයාලා අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ අපේ WhatsApp එකේ message දාලා ඇහුවේ මෙන්න මේ stainless steel electric meat grinder එකේ සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අද වීඩියෝ එක ගේන්නේ. මේක A to Z වෙන process එක අපි ඔයගලන්ට කියා දෙන්නම්. මේක set කරන තැන ඉඳන්ම blend කරන තැන දක්වාම ඔයගලන්ට මේකේ විස්තරය අපි මේ වීඩියෝ එකෙන් අපි කියා දෙන්නම්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේ මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේක ලීටර් 2 meat grinder එක. ඉතින් මේ විදිහට තමයි box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේකේ ඇක්සසරිස් ටික නම් සෙට් කරගෙනමයි තියෙන්නේ. ඔයගලන්ට වීඩියෝ එක දික් වෙන්න තියෙන ඉක්මනින් කර ගන්න ඕන නිසා ඉතින් මේක අපි මේ විදිහට යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකට මේ වගේ ප්ලාස්ටික් නයිෆ් එකකුත් හම්බ වෙනවා. ඉතින් මේක තියෙන්නේ නම් මේ කොළ ಜಾති වගේ දේවල් මේක මිට් කරාට පස්සේ මේක ගානට සුද්ධ කරලා ඒක පිඟානකට වගේ ගනිද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි මේකේ පියන. ඉතින් මේ විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ භාජනය ස්ටේන්ලස් ස්ටීල්. ඒ කියන්නේ මලකට කන්නේ නැහැ. ඒ හින්දා ඔයගලන්ට ගොඩක් කාලයක් මේක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේම වෙනම කොටසක් ඔයගලන්ට මේකේ හම්බ වෙනවා. ඉතින් අපි මේක දැන් නම් ඒක සෙට් කරගෙනමයි තියෙන්නේ. ඔයගලන්ට මේ කොටස මේ පැත්තෙන් දාලා නට් එක මෙන්න මේ පැත්තෙන් දාලා තද කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි මේක ඒක සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලලා ඔයගලන්ගේ අයිටම් එක ගෙදරට ආවට පස්සේ ඔයගලන්ට මේ විදිහට වීඩියෝ එක බලලා ඔයගලන්ට සෙට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස තියෙන්නේ මෙන්න මේකේ පිටිපස්සෙන් මෙන්න මේ විදිහට දාන්න. ඉතින් මේ විදිහට දාලා ඔයගලන්ට අර මේසෙක උඩ හරි බිම හරි තියද්දි කොහෙටවත් එහෙට මෙහෙට යන්නේ නැති වෙන තමයි රබර් ග්‍රිප් එක මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගලන්ට මේක හෙල්ලෙන්නේ නැති වෙන්න හෙල්ලෙන්නේ නැතුව බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ තියෙනවා තල සෙට් එක. ඉතින් මේ තල සෙට් එක ඔයගලන්ට එද්දි වෙනම එන්නේ. ඉතින් ඔයගලන්ට මේ විදිහට මේ නට් හරහා මේ තල සෙට් එක මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. තල වෙනම අරන් තියද්දි මෙන්න මේ වගේ ක්ලිප් ප්ලාස්ටික් ආවරණයක් එනවා. ඒ නිසා ඔයගලන්ට ඕන තැනක අරන් තියන්න පුළුවන්. අත කැපෙන්නේ නැති වෙන්න පහසුවෙන් අරන් තියන්න පුළුවන්. පොඩි ළමයෙක්ටවත් අහුවෙන්නේ නැති තැනකින් මේක අරන් තියන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික මේ ඉවත් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මෙන්න මේ කොටසට මේක සෙට් කරගන්න ඕනේ. normally සෙට් කරන්න තියෙන්නේ. ෆොටෝ සෙට් වෙනවා ඉතින් ඒක. ඉතින් මේ විදිහට සෙට් කරගෙන ඔයගලන්ට ඔයගොල්ලෝ මීට් කරන කොළ වර්ග හරි මස් වර්ග අල වර්ග වගේ දේවල් මේකට දාලා ඊට පස්සේ තමයි මෙන්න මේ කප් එකෙන් වහන්නේ. ඊට පස්සේ මෝටර් එක ඉතින් මේක මෙන්න මෙතන මෙන්න මේ කොටසට එහෙම තියලා සෙට් කරගන්න තියෙන්නේ. එතකොට හොඳට ෆිට වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේක හොඳට ෆිට වුණාද කියලා. ඊට පස්සේ තමයි මෙන්න මේ ප්ලග් එක ඔයගොල්ලෝ ප්ලග් එකට කරන්ට් එකට සම්බන්ධ කරගෙන බ්ලෙන්ඩර් එක යූස් කරන්න තියෙන්නේ. ඉතින් මේකේ මොඩ් දෙකක් යටතේ තමයි මේ බ්ලෙන්ඩර් එක එන්නේ. මේක මෙන්න මේ විදිහට මේකේ තියෙනවා පළවෙනි මොඩ් එක සහ දෙවෙනි මොඩ් එක කියලා. ඉතින් මේක ප්‍රෙස් කරගෙන ඉන්නකොටම තමයි බ්ලෙන්ඩ් වෙන්නේ. මේක ප්‍රෙස් කරගෙන ඉඳියාම තමයි බ්ලෙන්ඩ් වෙන්නේ. ආයෙ මේක අතහැරියාම ඕෆ් වෙනවා. ඒ නිසා බ්ලෙන්ඩ් කරද්දී ඔයගොල්ලෝ ප්‍රෙස් කරගෙනම ඉන්න ඕනේ. ඉතින් මේකේ ඔයගලන්ට කපා ගන්න මේකෙන් ඔයගලන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනෙ කිව්වොත් මේක කැඳ වර්ග හදා ගන්න. ඒ වගේම ඔය බෙහෙත් කොළ ඒ කියන්නේ ඔයගොල්ලෝ මොකක් හරි පත්තු බඳිනා වගේ හෙල වෙදකමේ පත්තු බඳිනා වගේ වැඩවලට බෙහෙත් වර්ග කොටා ගන්න. ඒ වගේම ඔය කට්ලට් වර්ග හදා ගන්න. ඊට පස්සේ පෝල් කුඩු කරගන්න. ජූස් වර්ග හදන්න. ඊට පස්සේ සුදු ලුණු රට ලුණු වගේ දේවල් හීනීට චොප්ස් කරගන්න. ඉතින් ඒ වගේ ගොඩාක් වැඩවලට මේ බ්ලෙන්ඩ් එක යූස්ෆුල් වෙනවා. ඉතින් කැරට් ලීක්ස් ඕනම දෙයක් ඉතින් ආයි චිකන් ඒ වගේ ඕනම දෙයක් ඔයගලන්ට මේ බ්ලෙන්ඩ් එකකින් මීට් කරගන්න පුළුවන් හීනියටම බ්ලෙන්ඩ් කළාම පෙන්නන්නම් අපි දැන් කොළ ටිකක් ගෙනාවා. ඒ කොළ ටික අපි බ්ලෙන්ඩ් කරලා ඔයගලන්ට පෙන්නන්නම්. මුලින්ම මෙන්න මේ විදිහට අපි මේක අයින් කරගමු. ඊට පස්සේ පියනත් මේ විදිහට ඉවත් කරගෙන අපි ගෙනල්ලා තියෙන උබු කොළ ටික. ඉතින් මේ කොළ ටික පුළුවන් නම් ඉතින් මෙහෙම පොඩි කොටස් වලට කඩාගෙනම දාන එක හොඳයි. මේක හොඳට හොදගෙන තින්නේ අපි මේකත් මේ වාජනෙත් අපි හොදගත්තා. අපි පොඩ්ඩක් වැඩිපුර ටිකක් දාලා බලමු. හරි මෙන්න මේ විදිහට මේ ටික දාගත්තා. කරගනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ කොටස් දෙක තමයි මේ කොටස් දෙක ෆිට කරගන්නේ. මම ෆිට කරගත්තා. ඊට පස්සේ මේ මෝටර් එක මෙතනට සෙට් කරගන්න තියෙනවා. විශේෂත්වය තියෙන්නේ මේ ප්ලග් එකටම මේකේ පියුස් එකකුත් එනවා. ඒ හින්දා මේක පිච්චුණත් මේ බ්ලෙන්ඩර් එකට හානියක් වෙන්නේ නැහැ. මෙතනින් පියුස් එක තමයි යන්නේ. එතකොට ඔයගලන්ට මේ පියුස් එක මාරු කරලා ආයෙ මේක
කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. ඉතින් අපි මේක මේ විදිහට කරන්ට් එකට සම්බන්ධ කරගමු. ඊට පස්සේ අපි මේක ඔන් කරගමු. ඉතින් ඔන් කරාට ඔන් කරපු ගමන් මේක ඔන් වෙන්නේ නැහැ. මෙතනින් අපේ මේ වගේ පළවෙනි මෝඩ් එක සහ දෙවෙනි මෝඩ් එක කියලා බටන් දෙකක් තියෙනවා. මේකෙන් පළවෙනි එක තමයි මුලින්ම අපි බ්ලෙන්ඩ් කරද්දී ඔබා ගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් බ්ලෙන්ඩ් වුණාට පස්සේ තමයි අපි දෙවෙනි මෝඩ් එක ඔබා ගන්නෙ. ප්‍රෙස් කරගෙනම ඉඳිද්දි තමයි මේක බ්ලෙන්ඩ් වෙන්නේ. ඊට පස්සේ අපි මේක අතෑරියට පස්සේ ආයෙ නවතිනවා. ඉතින් ඔන්න අපි පළවෙනි පාර ඔන්න කරලා බලමු. ඔයගලන්ට පේනවා ඇති. ඔන්න වගේ. ඊට පස්සේ දැන් අපි දෙවෙනි මෝඩ් එකට දාලා බලමු. හරි ඉතින් ඔන්න බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. ඉතින් අපි මේ විදිහට මේ මැෂින් එක මෙතනින් තියාගෙන මේ පීන ඕපන් කරගෙන බලමු. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට අවශ්‍ය කොළ වර්ග විදිහට හීනියටම බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට අයින් කරගෙන අර මේකටම හම්බ වෙන පිහියෙන් ඔයගලන්ට මේ ටික ගානට අරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේ පෙන්නන්නම් අරගෙන අතට. ඉතින් මේ වගේ මීටත් වඩා හීනියටම තව මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ පොඩි වෙලාවයි මේක බ්ලෙන්ඩ් කරේ. ඉතින් ඔය වගේ ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් මේකෙන් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඕන නම් අපි මේ උඩ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ order place කරන්න. ඉතින් මේකේ price එක කියන්න බැරුණා නම් ඉතින් මේක වෙන්නේ රුපියල් 3850යි. ඉතින් ඔයගොල්ලෝ ගෙදරටම cash on delivery විදියට එහෙම නැත්නම් bank transfer කරලා ඔයගලන්ට order එක arrange කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලටත් ඕන නම් අපිට message එකක් දාලා ඔයාගේ order එක place කරගන්න. ඒ වගේම අපේ තව items බලා ගන්න ඕන නම් අපි මේ comment box එකේ දාලා තියෙන link එකෙන් හරි description එකේ දාලා තියෙන link එකෙන් හරි අපේ WhatsApp channel එකට join වෙලා ඔයගලන්ට price සහ photos බලා ගන්න පුළුවන්. අපි ළඟ තියෙන stock තියෙන items වල. එහෙනම් තව දවසක අලුත් වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා.